ආයිබෝවන්. අද අපි එකට කතා කරන්න යන්නේ සමත භාවනාව ගැන. ඒ කියන්නේ අපේ හිතේ තියෙන කැළඹිලි ස්වභාවය නැති කරලා ගැඹුරු සංසුන් බවක් ඇති කරගන්නේ කොහොමද කියන එක ගැනයි. ඉතින් අපි මේ ගමන එකට යමු. හිත එක තැනක තියාගන්න බැරිව එක සිතුවිල්ලකින් තව එකකට පණින නිකන් නිතරම කච කච ගාන වඳුරු හිතක් ගැන අපි හැමෝටම අත්දැකීම් තියෙනව නේද? ආන්නේ විසිරුණු නොසන්සුන් හිත තමයි මේ හැම දෙයකටම මුල. හරි. එහෙනම් බලමු අපි අද මොනවද කතා කරන්නේ කියලා. මුලින්ම බලමු මේ කියන සංසුන් බව කියන්නේ මොකක්ද? ඊට පස්සේ භාවනාවට කලින් අපි වෙන්න ඕනේ සූදානම ගැන කතා කරමු. ඊළඟට හුස්ම පාවිච්චි කරලා හිත দমনය කරන විදිහ. ඊට පස්සේ තමයි වැදගත්ම දේ සිතට එන බාධක පහ ගැන කතා කරන්නේ. ඊටත් පස්සේ සමාධියේ ඉහළම අවස්ථා. ඒ වගේම අවසානයේට මේ සංසුන් බවෙන් එහාට තියෙන දේ ගැනත් අපි බලමු. හොඳයි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු. මේ සංසුන් බව කියන්නේ ඇත්තටම මොකක්ද කියන එකෙන්. සමත සහ විපස්සනා කියන්නේ එකම පාරක දෙපැත්තක් වගේ. හරි. සරලවම කිව්වොත් සමත භාවනාව කියන්නේ මෙහෙම දෙයක්. අපේ හිතේ තියෙනවනේ අර කැළඹිලි ගතිය. ඒක සංසිඳුවලා කෙලෙස් ඒ කියන්නේ අපේ හිතේ තියෙන අපිරිසුදු දේවල් ටිකක් වෙලාවකට යටපත් කරලා එකම එක අරමුණක හිත පිහිටුව ගන්න එක. අන්න ඒකෙන් තමයි සංසුන් බවක් ඇති වෙන්නේ. මේක තමයි හිත দমনය කරන ක්‍රියාවලිය. දැන් බලන්න සමතයි විපස්සනායි කියන්නේ දෙකක් වුණාට මේ දෙක එකටමයි යන්නේ. සමත කියන්නේ සමාධිය ඇති කරගන්න එකනේ. විපස්සනා කියන්නේ ප්‍රඥාව. හිතන්නකෝ මෙහෙම සමත කියන්නේ කඩුවක් මූහත් කරන ගල වගේ. ඒ ගලෙන් තමයි කඩුව හොඳට මූහත් කරගන්නේ. විපස්සනා කියන්නේ අන්නේ මූහත් කරපු කඩුව. ඉතින් එකක් නැතෝ අනිකෙන් වැඩක් නෑ නේද? සංසුන් එකඟ වුණු හිතකින් තමයි යථාර්ථය දකින්න පුළුවන් වෙන්නේ. හරි. දැන් භාවනා කරන්න වාඩි වෙන්නත් කලින් අපි දාගන්න ඕන හොඳ ශක්තිමත් අත්විවරයමක්. ඒ නැතුව වැඩේ කරන්න බෑ. බලමු ඒ මොකන්ද කියලා. මෙන්න මේක තමයි වැදගත්ම දේ. හිතේ පසුතැවීමක්, වරදකාරී හැඟීමක් තියාගෙන කැළඹුණු හිතකින් කවදාවත් සංසුන් බවක් හදාගන්න බෑ. අනේ නිසා තමයි සීලය, ඒ කියන්නේ යහපත් ශීලය මේ හැම දෙයකම අත්විවරම වෙන්නේ. පංචශීලය කියන්නේ හිතන්නකෝ ඒක හරියට අපේ හිතේ සාමයට දාන ආරක්ෂක සන්නාහයක් වගේ. මොකද මේ ශික්ෂාපද කැඩුවොත් මොකද වෙන්නේ? හිතට එනව පසුතැවීමක්. අයියෝ මම අර දේ කළානේ කියලා හිත වද දෙනවා. අන්න ඒක භාවනාවට තියෙන ලොකුම බාධාවක්. ඒ නිසා තමයි මේ පදනම මේ තරම්ම වැදගත්. සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදායට අනුව භාවනාවට කලින් මේ පූර්ව කෘත්‍ය ටික කරනවා. නමස්කාර කරනවා, තිසරණයට යනවා, පංචශීලයේ සමාදන් වෙනවා, මෛත්‍රී වඩනවා. මේවා නිකම්ම චාරිත්‍ර විතරක් නෙවෙයි. මේවා ඇත්තටම අපේ හිත භාවනාවට මානසිකව සූදානම් කරන, ශ්‍රද්ධාව ඇති කරවන, නිකන් මානසිකව සූදානම් කරවන අභ්‍යාස වගේ දෙයක්. හරි. අත්තිවාරම දාගත්තා. දැන් අපි එනවා මේ කතාවේ හරයටම. ඒ තමයි ආනාපානසති භාවනාව. ඒ කියන්නේ අපේම හුස්ම පාවිච්චි කරලා මේ දඟලන හිත দমনය කරගන්නේ කොහොමද කියන එක. විසුද්ධි මාර්ගයේ තියෙනවා හරිම ලස්සන උපමාවක්. හිතන්නකෝ භාවනා කරන කෙනා හරියට දොරටු පාලකයෙක් වගේ. එයා ඉන්නේ කොහෙද? නාසය කියන දොරටුව ගාව. එයාගේ රාජකාරිය තමයි ඇතුළට එන හැම හුස්මක් ගැනම සටහන් කරගන්න එක, පිට වෙන හැම හුස්මක් ගැනම සටහන් කරගන්න එක. හැබැයි එයා කවදාවත් ඒ හුස්ම පස්සේ ඇඟ ඇතුළට යන්නේ නැහැ. එයාගේ සීමාව දොරටුව විතරයි. අන්න ඒකින් තමයි කියන්නේ අපේ අවධානය තියාගන්න ඕන නියම තැන ගැන. හොඳයි. දැන් පටන් ගන්න කෙනෙක්ට හිත එක තැනක තියාගන්න එක අමාරුයිනේ. ඒකට උදව් වෙන ප්‍රායෝගික ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක ගණන් කිරීම. හුස්ම ඇතුළට අරන් පිට කරලා 1 කියලා ගණන් කරනවා. 10 වෙනකන් ගිහින් ආයෙත් පටන් ගන්නවා. මේකෙන් හිතට වෙන දේවල් හිතන්න වෙලාවක් නැහැ. දෙවෙනි එක තමයි බුද්ධෝ මන්ත්‍රය. හුස්ම ඇතුළට ගන්නකොට හිතින් බුද් කියනවා, පිට කරනකොට දෝ කියනවා. මේකෙන් වෙන්නේ අපි හිතේ තියෙන අර කතා කරන කොටසට වැඩක් දෙන එක. එතකොට ඒක එහෙම හදුවන එක නවතිනවා. හරි. භාවනා කරන්න වාඩි වුණාට පස්සේ අපිට මුණ ගැහෙනම ලොකුම අභියෝගය. ඒ තමයි මේ කියන සිතේ බාධක පහ. නැත්තම් නීවරණ. සමාධියට හරස් වෙන ප්‍රධානම දේවල් ටික. හිතන්නකෝ අපේ හිත පැහැදිලි අහසක් වගේ කියලා. මේ නීවරණ කියන්නේ අන්නේ අහස වහගන්න එන කළු වලාකුළු පහක් වගේ. ඉතින් භාවනාවේදී අපි කරන නියම වැඩේ තමයි මේ වලාකුළු එනකොට අඳුනගන්න එක සහ ඒවට හරියන පිළියම් යොදලා ඒවා අයින් කරන එක. උදාහරණයක් විදිහට තරහ, ඒ කියන්නේ ව්‍යාපාදයේ කියන වලාකුළ ආවොත් අපි මෛත්‍රී භාවනාව කියන බෙහෙත පාවිච්චි කරලා ඒක නැති කරනවා.
හොඳයි. අර වලාකුළු ටික අයින් වුණාම මොකද වෙන්නේ? අහස නිරවුල් වෙනවා. පැහැදිලි වෙනවා. අන්න ඒ වගේ නීවරණ යටපත් වුණාම හිත ගැඹුරු සමාධි තත්වයන්ට, ඒ කියන්නේ ධාන අවස්ථාවලට යනවා. බල මේ මොනවද කියලා. සමාධිය කියන්නේ එක පාරටම ස්විච් එකක් දානවා වගේ එන දෙයක් නෙවෙයි. ඒක ක්‍රමානුකූලව ටිකෙන් ටික වර්ධනය වෙන දෙයක්. මුලින්ම තියෙන්නේ පරිකම්ම සමාධිය. ඒ කියන්නේ හිත අරමුණේ තියාගන්න ලොකු උත්සාහයක් දරන අවස්ථාව. හිත නිතරම හැම දුවනවා. ඊළඟට ටිකක් පුරුදු වුණාම උපචාර සමාධියට එනවා. මෙතනදී අර බාධක යටපත් වෙලා ලොකු වෙහෙසක් නැතුව හිත අරමුණේ තියනවා. අවසානයේට තමයි අපනා සමාධිය. මෙතනදී බාහිර ලෝකය ගැන කිසිම දැනීමක් නැහැ. හිතයි අරමුණයි දෙකම එකක් වෙලා සම්පූර්ණ අවශෝෂණයක්. අන්නර අපනා සමාධිය තමයි අපි ධානය කියලා කියන්නේ. හැබැයි මේක හොඳට මතක තියාගන්න ඕන ධානය කියන්නේ සිහි නැති වෙන සිහි විකල් වෙනවා වගේ දෙයක් නෙවෙයි. ඊට හාත්පසින්ම විරුද්ධයි. ඒක කියන්නේ අතිශයින්ම පැහැදිලි තීව්‍ර සිහියක් තියෙන අවස්ථාවක්. පළවෙනි ධානයේ ඉඳන් හතරවෙනි එකට යද්දි හිතේ තියෙන රළු දේවල්, ඒ කියන්නේ ප්‍රීතිය වගේ දේවල් පවා හිමින් හිමින් නැති වෙලා ගිහින් අන්තිමට ඉතුරු වෙන්නේ පිරිසිදුම උපේක්ෂාව සහ එකඟ බව විතරයි. හරි. දැන් අපි මෙච්චර මහන්සි වෙලා මේ ගැඹුරු සංසුන් බවක් සමාධියක් හදාගත්තා. ඉතින් ඊට පස්සේ මොකද? මේකද අවසාන අරමුණ? නෑ. අපි බලමු මේ හදාගත්ත සංසුන් බවෙන් ඊළඟට කරන්නේ මොකක්ද කියලා. මෙන්න තියෙනවා සම්පූර්ණ මාර්ගසිතියම. සීලය කියන අත්තිවාරම උඩ අපි සමාධිය කියන ගොඩනැගිල්ල හදනවා. අන්න ඒ ශක්තිමත් එකඟ වුණු හිත කියන ගොඩනැගිල්ල තමයි ප්‍රඥාව. ඒ කියන්නේ විමුක්තියට යන පාර දකින්න අපිට උදව් කරන බලවත් මෙවලම වෙන්නේ. මේ උපමාවෙන් මුළු කතාවම සාරාංශ වෙනවා. බලන්න සමත භාවනාව කියන්නේ තනකොළ උඩින් ලොකු ගලක් තියනවා වගේ වැඩක්. ගල තියෙනකම් තනකොළ උඩට එන්නේ නැහැ. හැබැයි ගල අයින් කරපු ගමන් මොකද වෙන්නේ? ආයෙත් තනකොළව වෙනවා. ඒ කියන්නේ කෙලෙස් යටපත් වෙලා විතරයි තියෙන්නේ. නමුත් විපස්සනාවෙන් කරන්නේ අර තනකොළ මුලින්ම උදුරලා දාන එක. ආයෙත් හැදෙන්න බැරි වෙන්නම. ඉතින් සමතයෙන් ලැබෙන්නේ తాවකාලික සහනයක්, විපස්සනාවෙන් තමයි සදාකාලික නිදහස ලැබෙන්නේ. එහෙනම් මේ විසිරුණු නොසන්සුන් හිතක් দমনය කරලා ඒ සංසුන් බලවත් හිත පාවිච්චි කරලා යථාර්ථයේ බකින්න සිතේ සැබෑම නිදහස සොයා යන්න ඇත්තටම සූදානම්ද? මේ ගමන පටන් ගන්න ඕනේ කරන්නේ අදිෂ්ඨානය විතරයි.